නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා මම ධම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. යෝ මාතරං වා පිතරං වා ජින්න කංගත යොබ්බනං පහු සංතෝන වරති තං පරාභවතෝ මුඛං. යමෙක් තමා හදා වඩා මෙලොවට දායාද කළ යහමඟ කියා දුන් දෙමව්පියන්ට උපස්ථාන නොකරයිද ඔවුන් පිරිහෙනු ඇත. පරාභව සූත්‍රය. පළමුව විවරණය සිදුවන්නට සම්මා දුන්මෑණියන්ගේ ගුණ කඳ නැත නිම්මා සිහියට නඟාගෙන මගේ පෙම් බර අම්මා කවි බණ කියමි මව් ගුණයට සිත නම්මා. ලෝකයක් දිනන්නට මව් කිරිත් පිය රැකවරණයක් දායක වන්නේ යම්සේද ඒ උතුම් ආදරබර දෙමව්පියන් අතරින් අද අප ගෙදර බුදුන්ට සමාන කරන උතුම් මව් පදවිය ගැන මදක් සිතා බලමු. දාරුපෙම හාද පුරා වීමෙන් දුකට හුරු මගේ ජීවිතය ඔප කොට කළ ආඳුර දුරු දරු ලෝකයේ පෙරාගී රාගින් නැගෙන හිරෝ අම්මා කියන බාබ කිසිදින නොවේයි බොරු දස මාසයක් කුස දරුවාට නිවස කොට රැකගෙන පාන වගේ දාරුපෙම කාරණ කොට සායනවලට ගොස් වේදදුරු දැනුම පිට රැකගත් හැටි දැනේ අපහාට වැඩුණු විට දරු සෙනෙහසින් රාතුවන්ලේ සුදට හැරී
බඩ කට පුරයි දාරෝ වාගේ කුස තුලට පෙනී වඩවන තාම පුතා නිසීලෙස රැගෙන දිරේ මෞසෙනෙහසට ආටුවාවන් කරනු බැරි බුදු වෙන්න පුරන දස පාරමිතාවන් අතර පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් තුන් ආකාරයකට සම්පූර්ණ කරන්න ඕන. දාන පාරමිතාව ගත්තම බාහිර වස්තු දන් දීම, උපපාරමී කියන්නේ ඇඟලේ අංගපසංග දන් දීම, ජීවිතේ දන් දීම දාන පරමත්ත පාරමිතාවයි. එසේනම් දරුවාට ලේ කිරි කර පෙවීම දාන පාරමිතාවක් නොවන්නේද? දරුවාගේ කුසේ ඇවිලෙන ගිනි නැතනිම්මා ඇඟලේ සුදු කරන් ඒ නියුමට දැම්මා නිවසේ බුදුන් වී වැඩ ඉන්නට සම්මා උපපාරමී දම් සපුරනවා අම්මා මව් බිම නැංගෝ නරපතිගේ ගුණය කවා එල අභිමන නැගෝ විරුණගේ එදිය පුවා නැලවිලි ගීත කියමින් පා තෝටිලි මාවා නැලවෝ හාඩින් හාද කැලවෙයි මේ කාල පාවා දඬුවම් කළත් බැන්නත් දඟ කරන කොට තරහක් නොමැත කිසි දිනකදී සිතෙහි යට විපතක් වුණ විට දීපෙම්බාර දාරුව කුට දිනෙතත් හැරෙයි උල්පතකට කාඳුළු කැට දෝදරුවන්ගේ දියුණුව අම්මාගේ සතුටයි හැකිලෙස නාරක ගාතේ ගුණ සිරිතෙන් වලකයි පනටත් වැඩිය තාම දරුවන් ගැන සලකයි හදවත අම්මගේ දරු සෙනෙහස උතුරයි මවගේ ළමද ආදරයේ නිඳනක්ය අම්මා කියන නම ඉමිහිරි වාදනක්ය සොමි ගුණ දහම් පිරි ඉතිරෙන බඳුනක්ය ලොව ඇති පාරම සුන්දර මිනි පහනක්ය
දරුවන් තනාගන්නට යස ඉසුරු දිදී මරු කතරක ගොසින් අම්මා කෙනෙකු හිඳේ සිටිතත් නොයෙක් සැප සම්පත් අතර රැඳී අම්මට පුතුන්ගේ සැප තාවම මදි වෙහෙසි බඩෝ සොයා ආහාර රසට උයා දරුවන් හාට කවාසන සයි ඇතිව දයා දන් කුඩයකින් තාම කුසගිනි නිව්වමියා මම සිහි කරමි ආද මව්ගුණ රසට ගායා මවගේ උතුම් ගුණ සමුදාය අනන්තයි අප්‍රමාණයි ඒත් කියන්න කනගාටුයි උතුම් මව් පදවියට අපහාස්‍ය කරන ශ්‍රේෂ්ඨ මාතෘත්වයට නිගා දෙන ඒ වගේම අම්මාවරුන්ට අවමන් කරන අදම කාන්තාවනුත් මෙලෝකේ නැතුවා නොවේ පින්වතුනි කම් සැප විඳුමට බලමින් මානේ හැසිරෙයි එක මිනිසුන් ගානේ තුන්වන සික පාද රැකුමක් නෑනේ මව් තනතුරටද දෙයි අවමානේ තම සැමියාගෙන් නොම සැනසීලා චපල බවම සෑම තැනකම පාලා දුටු මිනිසුන් වෙතට ඇදීලා කෙලෙසති උත්තම මව්කම ඈලා ඇඟපත වැහැරේ බියයි සිතාලා දරුවන් වඩවෙති කිරි පිටි දීලා මව් සෙනෙහස යට පවරාලා තන තන හැසිරෙයි ඉඟි බිඟි පාලා පසව වේදනා නැත ඉවසන්නේ දරුවා සැත් කමෙනුයි බිහිවන්නේ එහෙමයි සමහර කතුන් කරන්නේ කොහොමද දරෝ සෙනෙහස උපදින්නේ කීප දෙනෙක් ඇත දරුවන් බිවි එනමුත් අන් කිසිවෙකු හට බිලිවේ උත්තම මව්පාද විය අමතක වී පැනයකි සමහර මව්වරු සැඟවී අද පුවත්පතක් ගෙන බැලුවම ඒවායේ සිද්ධි අනන්තවත් දැක ගන්න පුළුවන් එවැනි සිදුවීමක් මම මේ පින්වතුන්ට පැහැදිලි කර දෙන්නටයි බලාපොරොත්තු වන්නේ සිත් සත හදාරා ගුරු පද වියබාර තරුණෙකි කාඩවා සම්සැම
වැඩටම සූර නඩයක් සමග ඔහු පාබැති උපහාර සිරිපාවදින්නට යනවා සෑමවාර බුද්ධං සාරණේ සිරස දරාගෙන ධම්මං සාරණේ සිත පහදාගෙන සංඝං සාරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤායි තුන් සාරණේ අදහාගෙන පින්නතුනි මෙන්න මෙහෙම කියමින් මොහුන් සිරිපා කරුණා කරනවා එක් වාරයකදී මුනි සිරිපා බඳින්නට යන විට එක් උනානන්දයක් ඔවුන් හට තොරතුරු ආසා දැන සුහදත් වයෙන් සිට යෙදුනා බැති සිතින් කරුණා කරන්නට එහි සිටි තරුණ ළඟ අර ගුරු තුමා ගැන පිළිබඳ සිතක් ඇති පෙම පෙරට එන ඇසුරට වැටි මුනි සිරිපා පුදන මෙන කරුණා කරන්නීමින් දාද සාරයගෙන කරුණාවයි සමන්දේ බිඳු කරුණාවයි වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි වැඳලා බාහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි මෙලෙස වදන් පිට උනේය දෙහදක් ඉන්නෙකුනේය සම්මන් දෙවිඳු කරුණාවෙන් සිරිපා වෙත ලංුනේය සිරිපා මත නලල තබා පෙන්විය සදයතිය සුභා නව හැඟුමන් හද පුරවා හැසිරුනි නව පනක් ලබා සීත සුලං රැලි නැගේය දෙහදක උණුසුම දැනේය සඳ වෙත්ගේ සඳ රේනුව පානා සිසිලස අගිය තරුමල් පෙතිහින හෙනවා සඳ වට පිරුවර වෙනවා ආදරයේ සුවය දැනී දෙහදක පෙම උතුරනවා සිරිපා මත නලල තබා
පෙන්විය සැදයෙහි සුභා බැතියෙන් හද සැනසීගෙන පෙම මතු වෙයි සැමට නොබා. පින්නතුනි මේ සබලියාව දිගටම පැවතුණා. පසු කාලෙක දෙපාර්ශවයේම මව්පියවරුන්ගේ ආශිර්වාදයේ මත ඔවුන්ගේ දෑංගිලි රන්හුයකින් බැඳුණා. අපි බලමු පින්වතුනි මොහුන්ගේ අනාගත යුග දිවිය කෙසේදයි කියලා. රන් රස ලෙස පෑහුනේ ආදර හැඟුමන් නැගේය නව යෞවන යුවති පතින් පරවි ජෝඩුවක් වගේය. මී අඹ අතුවල ඉඳගෙන කොවුලන් දෙන නඳ අහගෙන පේමෙන් එපිලුණු දෙහදක් සැනසෙයි සිරිගර සුව දෙන. සාමෙන් සමාදානෙන් මෙසේ කාලය ගත වෙලා මොහුන්ට දරු සුරතල් බලන්න අවස්ථාවක් උදා වුණා. කිරි කැටි සිනාපා අත් පොඩි නගන විට සතුටක් නැගේ ඉහළම නව යුවලකට තිර දරු පෙමක් ඇති පිවිතුරු හදවතට දිවි උව පිදිය හැක වෙනුවෙන් දරුවෙකුට මේ විදිහට කාලයක් ගත වන විට ඒ පළාතේ හිටිය පුවාටුපයක් පින්වන තරුණයෙකුට පින්වතුනි අර තෑත්තියගේ සිත නතු වුණා. පෙන්වාලෝවට ඉතිරියගේ චපල ගාති වෙන තරුණෙක් නිසා ඇගේ හද කාවයි කීති දැනගත් නමුත් එම මහතා ඒ හැම පැති දරුවා නිසා ඉවසයි සංවරයේ ගති. මේ අයිපා සම්බන්ධය ගැන යමක් දැනගත්තා. දවසක් ගුරුතුමා කියනවා ඔයා දැන් අම්ම කෙනෙක් මම තාත්තා කෙනෙක්. දැන් අපේ ජීවිතය සකස් වෙන්න ඕන දරුවන්ගේ යහපතට. ඒ නිසා ඔය සම්බන්ධය නවත්වන්නයි කියලා මෙහෙම පින්වතුනි අවවාදයක් දෙනවා. ඒත් සමගම නෑ මම නවත්වන්නේ මට මොනව කරන්නද කියලා සැමියාගේ මූණට අර චපල බිරිඳ පින්වතුනි හඩා පැන්නා. කතාවක් බහක් නැතුව ඔහු ඉවසුවා. ටික දවසකින්ම ඈ අර තරුණයා සමග පැනලා ගියා. ඔහුට රස්සාවක් නැහැ. යාළුවන්ගෙන් ඉල්ලාගත් ඇඳුම් තමයි අඳින්නේ. තරුණියගේ අතේ සල්ලි තියෙන කල් හොඳින් ජීවත් වුණා. මිල මුදල් හිග වෙනකොට ඔහුන් අතර අඩදඹර පවා ඇති වුණා. ඒ විතරක් නොවේයි ගුටි බැට කන්නත් සිදු වුණා අර චපල ස්ත්‍රියට පින්වතුනි. සැමියා අතර ගොස් ආදරයෙන් සිටිය කාමෙන් මුලා උන මේරු බර නටියේ පෙන්වෝ නමුත්
ඇති චපලත් වෙයි හැටිය අවසානයේදී නොසීතුව විපතක වැටිය මේ කාලේ වෙන විට සොර සැමියා නිසා ඇගේ කුසට දරුවෙකුත් ඇවිල්ලා ඒත් අඩදඹර ගුටිබට අඩුවක් උනේ නෑ පින්වතුනි. අන්තිමේදී කිසිවෙකුගේ පිහිටක් නැතිව ඈට මුල් සැමියා වෙතට එන්න සිද්ධ වුණා. බඩදරු අම්බණ්ඩි කෙනෙක් පන්නා දමන්නේ කොහොමද කියලා මෙන්න මේ කරුණාබර සිතින් ඈට ඉන්න ඉඩ සලස්වා දුන්නා. මනුස්සකමට ඇයට සැලකුවත් පින්වතුනි පෙර පැවති සම්බන්ධකම් කිසිවක් දැන් නම් පැවතුනේ නැහැ. ගැබිනිය නිසා නැග ඔහුගේ මිනිස්කම සලකයි ඇයට පෙන්වා තම ඕසාස්කම පෙරදා පැවති ආදරයෙන් ඉවත්වම සුරකී මහත් මාගති ගුණ කමක් ලැම දරුවා ලැබීමට ආරෝග්‍ය ශාලාවේ නැවැත්තුවා. යථා කාලයේදී දරුවා ලැබී මවත් සුවපත් වුණා. පින්වතුනි නිවසට එක්කන් ආවා. මේ ඇති වූ ප්‍රශ්නය උඩ දවසක් ගුරුතුමා පාසල් ගිය අවස්ථාවකදී අර චපල තැනැත්තිය පින්වතුනි ලේ කැටි බිරිඳාගේ බෙල්ල කපලා වැසිකිලි වලකට දැම්මා. ලේ කැටි පුතා මේවා මුන වද දන්නේ සොර සැමියාගෙන් ඒ බිලසද පලිගන්නේ කපනා විට බෙල්ල කෙලෙසද ඉවසන්නේ ගති ගුණ තමයි මේ සමහර ගැහැණුන්නේ අසරණ බිලින්දා නොමදත් හාය හතර වෙන් වී බෙල්ල වැසිකිළියේ ඇත වැතිර මව පදවියට නොබින ගැහැණුන් අතර එක ගැහැණියකි මේ නොදැකිය යුතු සසර ටික කාලයකින්ම පින්වතුනි මේ මිනී මැරුම ගැන ආරංචි වෙලා පොලිසියෙන් පැමිණ වැසිකිලි වලට දාලා තිබුණ බිලිඳු මල සිරුර ගොඩ අරගෙන තරුණයත් එවාගේම අර තරුණියත් පින්වතුනි අත්අඩංගුවට පත් කළා. මේ කතාව ගැන සිතනකොට අපේ සාහිත්‍යයේ එන මෙන්න මෙහෙම ප්‍රකාශයක් පින්වතුනි මතකයට නැගෙනවා. සම්බානදී වංක ගතා සබ්බේ කට්ට මයාවතා
සම්බත්තියෝ කරේ පාපං ලබ්මානා නිවාතකේ ගංගා සියල්ලම ඇදටයි ගලන්නේ අකුල වලින් සෑම වනයේම සැදෙන්නේ අවසර රහස් තැන කොතැනද ලැබෙන්නේ මුණ ගැහැණියද වරදෙහි නොම බැඳෙන්නේ මගේ ආදරණීය පින්වත් අම්මේ තාත්තේ අනාගතේ උතුම් අම්ම කෙනෙක් උතුම් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න දුවා දරුවනි හිතන්න මදක් මා පැවසුව මේ සිදුවීම පිළිබඳව මිනිසෙකු ලෙස ඔබේ උතුම් බුද්ධිය අවදි කරන්න මෙවන් සිදුවීම් අදත් මතු අනාගතයේත් කවරදාකවත් යලි ඇති නොවන්න ඔබේ උතුම් මිනිස් ජීවිතෙන් ආදර්ශයක් දෙන්න පින්වතුනි දැන් අපි මෙසේ උතුම් ප්‍රාර්ථනාවක් කරමු උපන් හැම දරුවටම මව්පිය සෙනෙහි ඇති තරමට ලැබේවා හපන් කම් ඔවුනගේ රට දැය නගන්නට ඉවහල්ම වේවා තමන්ගේ දරුවන්ට මෙන් සැම දරුවනට සැලකුම් ලැබේවා උතුම් මව්පිය පදවි නාමය සෑම දෙනාගින් ලොව දිනේවා සෑම දෙනාගින් ලොව දිනේවා පින්වතුනි බණ කියන මගේ බණ අසන පින්වත් ඔබ සැමගේ උතුම් දෙමව්පියන්ගේ ආදරය රැකවරණය සනිහස සිතට නැගෙන මෙවන් අවස්ථාවක පින්වතුනි ඒ ගුණය අපි මෙසේ දෙමව්පියන්ට උපහාරයක් වශයෙන් සිහිපත් කරමු ජීවිතයේ අඳුරුලෙනේ ආලෝකය අම්මා ආදරයේ සදාතනික සිනෙහි ගංගුල අම්මා ඔබත් මමත් නිතර වඳින ගෙදර බුදුන් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා ඉස්කෝලෙට අත අල්ලන් එක්කන් ගිය පියා ඉස්කෝලෙන් නැවත ගෙදර එක්කන් ආපියා විල් ඉපනැල්ලේ දුව පැන සෙල්ලම් කළ පියා
මෙතේ බුදුන් අභියසදී නිවන් දකින් පියා ආලෝකය එක්කොට අපේ ජීවිත සරු කොට නිතර නිතර සොයා බලයි අප කරන්නේ මොනවද හදවතටම දැනෙනසේ අප එක්කොට ඒ වටේ දුන් ඒ අවවාද නිතර නිතැතින් සියට නැගේ අම්මා තාත්තා ගැන සිතට නැගෙන සෑමදින බුදුන් වඳින ලෙසට වඳිමු සිතින් සිතට සෑමදින පොඩි කල සිට ආදරෙන් බලාගත් සෙනෙහසින් ඒකල ගුණ සලකන්නම් ඔබ හට මා ආදරෙන් ජීවිත ගමනේ ආලෝකය වී රැකගත්තා ඔබ නිරතුරුමා තුරුලට වී ඔබේ සලකන්නම් නිති කළ ගුණ දන්නා දරුවෙකුසේ කළ ගුණ දන්නා දරුවෙකුසේ දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවින් පෙළෙන සාත සොවින් මිදෙත්වා සෑම දෙනාලොව නිවන් දකිත්වා සෑම දෙනාලොව නිවන් දකිත්වා